Welcome back to my channel. ඉතින් අපි අද ඔයාලට ගෙනාවේ කලින් වීඩියෝ එකේදී කිව්ව විදිහටම අපේ පන්සලේ කටින චීවර පූජාව සිදු කළ ආකාරය වීඩියෝ එකේ දෙවෙනි කොටස. ඉතින් පළවෙනි කොටස බැලුවේ නැත්නම් ඒකත් බලලම එන්න. ඒකෙදී අපි කටිනට ලෑස්ති වුණ හැටි චීවරේ නිවසට වඩම්මන හැටි වලට බලන්න. ඉතින් නිවසින් ආරණ්‍ය සේනාසනයට චීවරය වැඩමවීමට පෙර ඒ සඳහා වෙනම සැකසූ රථයක් සකස් කරනවා. ඉන් පසුවය රැයක් පුරාවට මුළු ගම වටාම ගමන් කරමින් තවත් බෞද්ධ බැතිමතුන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමි කර දෙනවා. වගේ අධ්‍යාත්ම සම්මානක වාක්‍ය ජීවනයේ දේවාචා වාර්තනා කරමින් දැන් අදින චීවරය මෙම විශේෂ දාර්ශනික රටේ දැක්වත් කරන ඇති අපි සාමාවේ මතක් කරනවා. මතුවුණු නෙළුම් මල් සතකින් එකක් ලෙසේ මට ඉපදෙන්න තිබුණා නම් හිමි පහසේ කොතරම් සුවඳ තිනේ සරණං ධම්මෝ සරණං ඒකේ සිතුවත් නමින් කුමරුන් කෙලි ලොල් බාලේ හිටිමුත් මිතුරු මිතුරියෝ බේ වින්නාලේ හැකිමුත් වෙන්න බැරේ උනේ ඇසු රක්බාලේ සක්වත්වා සංගරතනං ගැතියාලේ කන්තක අසුගේ පිට වැඩිදා ගන්තෙරට දියරැල්ලක් ඕනානම් හිමි දකින්නට පව්බර වැඩි නිසා කළ මහා සසරකට හමුුණේ නැතුව ඇති බොදු හිමි යං අපට සනීප වූ අය ඇවිදීමට අපහසු ඇත්නම් එයාටද වැඳ පුදාගත හැකි වන ලෙස කටින චීවරය රැගෙන මුළු රැය පුරාම ගම වටා ගමන් කරමින්
අලුයම් වන විට අදාළ ආරණ්‍ය සේනාසනය වෙතට කවන් කරනවා. වැලි පොළොවේ හිදේ එහිදී ගමේ සියලු දෙනාගේ දායකත්වයෙන් ආරණ්‍ය සේනාසනයේ අවට බෞද්ධ පන්සල්වල මහා සංඝරත්නයට දානයක් ලබා දීම සිදු කරනවා. සියලු දෙනාම එහිදී කඨින චීවරය පූජා කරමින් ආශිර්වාද හා පින් අනුමෝදනා කර ගනිමින් කඨින පූජෝත්සවය මෙතනින් නිමා කරනවා. මේ පින්කම වටින්නේ ඒ නිසායි පින්කම. මාස 3ක් මේ වෙලේ වත් පිළිවෙත් කරලා පෙරුම්දම් පුරලා හාමුදුරුවෝයි දායකෝයි දෙගොල්ලම එකතු වෙලා මේ විදියට මානක් පුරලා කරන එකම පින්කම තමයි කඨින චීවර පූජාව. ඒකයි මේක මෙච්චර බලගත්තු මෙච්චර ආනිසංසදායක පින්කමක් බවට පත් වෙන්නේ අන්න ඒ නිසායි. කොච්චර ආනිසංස කියන පින්වතුනි ගොඩක් වෙහෙසෙන්න ඕනි නැහැ. කඨින පින්කමක් කරන තැනක මේ සද්ද ඇහෙන තැනක හරි ඉඳලා සාදු නාද දීමත් මහා පිනයි. කඨින චීවර පූජා කරන තැනක වෙන මොකුත් නෙවෙයි. සාදු නාදයක් පැවැත්වුවත් පින්වතුනි ඒකත් මහා පින. කොච්චර තේරුම් ගන්න ඕනේ. කඨින චීවර පූජාව කොච්චර බලවත්ද කොච්චර ආනිසංසදායකද කියනවනම් මේ වගේ පින්කමක් කරන තැනක හිතට එකඟව බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සාදුනාද පැවැත්වුවොත් ඒකත් මහ පිනක්. එමනම් ඊට වඩා දේවල් මේ පින්කම ගැන කියන්න ඕනි නැහැ. මේ පින්කම ඒ තරම්ම ආනිසංසදායක ජීවිතේ කරගන්න පුළුවන් වටිනා පින්කමක්. ඒ නිසා අදින් තමයි මේ පින්කම් පටන් ගන්නෙ. අද ඉඳලා පින්වතුනි මේ දවස් 31 ඇතුලේ පුළුවන් නම් හැම දවසකම උනත් කමක් නැහැ. ගිහිල්ලා කඨින චීවරයක් කියන සද්දේ ඒ විසිනාදයක් ඇහුනොත් පින්වතුනි ගිහිල්ලා කඨින චීවරයක් අහන්න. ඊට සම්බන්ධ වෙන්න. ඒක ඒ තරම් පිනක්. ඒ නිසා ආරණ්‍ය කියලා විතරක් නෙවෙයි ආරණ්‍ය දායකයන්ට ඔය හරි තැනක පන්සලක වෙනවා නම් පින්වතුනි ගිහිල්ලා ලංකාවේ නෙවෙයි ලංකාවෙන් එහා පැත්තට හරි කමක් නැහැ. ගිහිල්ලා වන්දනා කරන්න අත ගහන්න වටින සම්බන්ධ වෙන්න වටින පින්කමක්. ඒ නිසා පුළුවන් තරම් මේ පින්කමට නම් සම්බන්ධ වෙන්න. ඔය හරි කමක් නැහැ. එවනම් හැමෝටම මේ පින ඔබේ ජීවිතේට මහ උපකාරී වේවා. එවනම් පුරයේ සිට වැඩ මෙෝවේ හේම මාලයන් නිසින් වැඩියේ දන්ත කුමරුගේ රැකවල් ලැබුවේ. මම ඔබ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. දරුවන් සරණයි. හිමි